ඔයත් එකම ප්‍රශ්නයක් ගැන නැවත නැවත හිතනවද? එකම දේ ගැන සැරෙන් සැරේ හිත වද වෙනවද? ඇයි මේක මෙහෙම වුනේ? මං වැරදි තීරණයක් ගත්තද? ගත්තොත් මට මොකක් වෙයිද? එහෙම නැත්නම් අරයා මෙයා මං ගැන මොනවා හිතයිද? අපි වැඩිපුර හිතනකොට උත්තරයක් අපිට ලැබෙන්නේ නැහැ. ඒකෙන් අපි තවත් ප්‍රශ්න ගොඩකට යනවා. එතකොට අපි මේකෙන් කොහොමද ගොඩ එන්නේ? අද කතා කරන්නේ අන්න ඒ ගැනයි. ඕවර්තින්කින් කියන්නේ මොකක්ද? ඕවර්තින්කින් එහෙම නැත්නම් වැඩිපුර හිතනවා කියන්නේ ප්‍රශ්නයක් විසඳන්න හිතන එක නෙමෙයි. එකම දේ නැවත නැවත අනවශ්‍ය විදිහට හිතන එක. සමහර වෙලාවට එකම සිතවිල්ල ඔයාගේ මොළයට නැවත නැවත එනවා. ඒ ගැන හිතන තරමට ඔයා තවත් ඒකට ඇදින්න පටන් ගන්නවා. ඒකෙන් ඇත්තටම වෙන්නේ ඔයාට ස්ට්‍රෙස් වැඩි වෙනවා, හිත එකතු කරගෙන වැඩක් කරගන්න බැරි වෙනවා, නිින්ද යන්නේ, ශක්තිය අඩු වෙනවා. අන්තිමට සාංකාව විෂාදය වෙනකම් මේක යන්නත් පුළුවන්. ඕවර්තින්කින් වැඩිපුර හිතනවා කියන්නේ ඔයා ඉපදෙද්දිම තිබුණු දෙයක් නෙමෙයි මේක. කාලයක් තිස්සේ නැවත නැවත කරපු පැටර්න් එකක්. ඒ කියන්නේ ඔයාගේ මොලේ හැම ප්‍රශ්නයක් ගැනම වැඩිපුර හිතන්න පුරුදු වෙලා තියෙනවා. හැබැයි හොඳ නිවුස් එක තමයි අපිට පුරුදු වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම මේ ඕවර්තින්කින් එකත් අපිට අඩු කරගන්න පුළුවන්. අපි බලමු මෙතන රියල්ම ප්‍රොබ්ලම් එක මොකක්ද කියලා. මෙතන ඇත්තම ප්‍රශ්නේ මොකක්ද? ප්‍රශ්නේ තියෙන්නේ සිතවිල්ල එන එකේ නෙමෙයි. ඒ සිතවිල්ල ගැන කොච්චර වෙලාවක් හිතනවද කියන එකයි ප්‍රශ්නේ. එක සිතවිල්ලක් එනවා කියන්නේ සාමාන්‍ය දෙයක්. හැමෝටම සිතවිලි එනවනේ. හැබැයි ඔයා ඒ සිතවිල්ල අල්ලගෙන නැවත නැවත හිතන්න පටන් ගත්තොත් ඒක තමයි ඕවර්තින්කින් වෙන්නේ. සිතවිල්ලක් කියන්නේ දුම්රියක් වගේ කියලා හිතන්නකෝ. එක ස්ටේෂන් එකකට එනවා ට්‍රේන් එක. ඔයාට ඒකට නගින්නත් පුළුවන්, නැත්නම් ඒක යන්න අරින්නත් පුළුවන්. ඒ වගේ තමයි ඔයාට මේ සිතවිල්ලක් ආපුවාම ඒක යන්න ඇරලා ඔයා කරමින් හිටපු වැඩේට ආපහු ફોකස් කරන්නත් පුළුවන්. එතකොට අපි හැම සිතවිල්ලක්ම ෆලෝ කරන්න යන්න ඕන නැහැ. එතකොට කන්ට්‍රෝල් එක තියෙන්නේ කොහෙද? සිතුවිලි එන එක නවත්තන්න අපිට බෑ. ඒවා ඉබේම හිතට එනවා. හැබැයි ඒ සිතවිල්ල එක්ක දිගටම යනවද? නැත්නම් මේක අතහැරලා දානවද? ඒ තීරණය තියෙන්නේ ඔයා අතේ. එක සිතවිල්ලක් ආවම ඒක ගැන පැය ගණන් හිතන්න ඕන නැහැ. සමහර සිතවිලි එන්න දීලා යන්න දෙන්නත් පුළුවන්. හරි. අපි දැන් බලමු මේකට තියෙන ප්‍රායෝගික විසඳුම මොනවාද කියලා. පළවෙනි එක තමයි මේ ට්‍රිගර් සිතුවිලි හඳුනා ගන්න ඕන අපි. ඒ කියන්නේ එහෙම වුණොත් මොකද්ද වෙන්නේ වගේ සිතුවිලි. එහෙම නැත්නම් ඇයි මටම මෙහෙම වෙන්නේ වගේ සිතුවිලි. මේ වගේ සිතුවිලි thoughts ඔයාගේ හිතට එනකොට ඒවා ඇනලයිස් කරන්න යන්න එපා. ඒ ගැන ගැඹුරට හිතන්න යන්නත් එපා. හොඳම දේ තමයි මේක සිතුවිල්ලක් විතරයි කියලා හඳුනගන්න. ඊට පස්සේ ඒක අතාරින්න ඉගෙන ගන්න. දෙවැනි සොලියුෂන් එක තමයි හිතන වෙලාව සීමා කරන්න. දවසේ එක නිශ්චිත වේලාවක් තෝරගන්න වැඩිපුර හිතන්න. උදාහරණයක් හැටියට හවස 7:00 ඉඳන් 8 වෙනකන් ඒ වෙලාවේ විතරයි ඔයා වොරි වෙන්න තියාගන්න. ඒ කියන්නේ එන සිතුවිලි වලට එන්න දීලා ඔයා ඒ ගැන වොරි වෙන්නේ ඒ ටයිම් එකේදී විතරයි. හරිද? ඒක හිතන වෙලාව කියලා ඇක්සෙප්ට් කරන්න. හැබැයි දවසේ වෙන වෙලාවක මේ වගේ වොරි වෙන සිතුවිල්ලක් ආවොත් මේක මගේ වොරි ටයිම් එක නෙමෙයි, මම ඒ ටයිම් එකේදී මේ ගැන හිතන්නම් කියලා ඒ සිතුවිල්ල පස්සට දාන්න පුරුදු වෙන්න. තුන්වෙනි සොලියුෂන් එක තමයි අවධානය පාලනය කරන්න ඉගෙන ගන්න. ඒ කියන්නේ ඔබගේ අවධානය කියන්නේ පාලනය කරන්න පුළුවන් දෙයක්. හරි? අපි සරල එක්සර්සයිස් එකක් හිතමු. අවට තියෙන ශබ්ද 3ක් තෝරගන්න. එක ශබ්දයකට තප්පර 10ක් අවධානය දෙන්න. පස්සේ වෙන ශබ්දයකට මාරු වෙන්න. මේ එක්සර්සයිස් එකෙන් ඔබට තේරෙනවා ඔබගේ අවධානය ඔබටම පාලනය කරන්න පුළුවන් කියලා. මේ සිතිවිලි වලට අහු වෙලා ඉන්න ඕන නැහැ කියලා. හතරවෙනි සොලියුෂන් එක තමයි මේ ට්‍රිගර් සිතුවිලි වලින් පැනලා යන්න එපා. අවොයිඩ් කරන්න එපා. ඒවට බය වෙන්නත් එපා. හොඳම ක්‍රමය තමයි ඒවට මුහුණ දෙන්න. ඒවා අතාරින්න ඉගෙන ගන්න. ඒවා එක්ක දිගටම නොඉන්න පුරුදු වෙන්න. සිතුවිලි කියන්නේ හරියට දුරකථන ඇමතුමක් වගේ දෙයක්. ඒවා එන එක නවත්තන්න බෑ.
ඒත් ඒ කෝල් එක ආන්සර් කරනවද? එහෙම නැත්නම් ඒක කට් කරනවද? ඒ තීරණය තියෙන්නේ ඔයාගේ අතේ. ඕවර් තින්කින් කියන්නේ වැඩිපුර හිතනවා කියන්නේ ඔයාට සිදුවෙන දෙයක් නෙවෙයි. ඒක ඔයා නොදැනීම හැදුණු පුරුද්දක්. ඔයාම පුරුදු වෙලා තෝරාගත්ත තින්කින් හැබිට් එකක්. හැබැයි හොඳම දේ තමයි මේ පුරුද්ද වෙනස් කරන්න පුළුවන් ඔයාට. අදින් පටන් ගන්න. හැම සිතවිල්ලකටම ප්‍රතිචාර දක්වන්න යන්න එපා. හැම සිතවිල්ලක්ම හැම තෝට් එකක්ම ෆලෝ කරන්න ඕනෙත් නැහැ. සමහර සිතවිලි වලට එන්න ඉඩ දෙන්න. ඒ වගේම යන්න දෙන්නත් පුරුදු වෙන්න. හැම සිතවිල්ලක්ම අපට වැදගත් නැහැ.